අද අපි කතා කරමු මේ සිත විහානි සිතුවිලි සුයිසයිඩල් අයිඩියේෂන් අයිඩියාස් සුයිසයිඩල් ඉන්ටෙන්ට් සුයිසයිඩ් කර ගැනීමේ අභිප්‍රායක් ඌමනාවක් බවට හැරෙනකොට ඒකට මොකද අපි කරන්නේ සහ එහෙම වෙන්නේ කියන එක ගැන යතරමද කතා කරමු. ඒකට බලපාන ගොඩක් කාරණා තියෙනවා. ඒ කාරණා ගැන අපි තව කතා කරමු. නමුත් එක ප්‍රධාන කාරණාවක් ගැන කතා කරන්න මම අදහස් කරන්නේ. ඒ තමයි මේ පුද්ගල සංකල්පය. මම කියන කෙනා කවුද හැටියට මම දකින්නේ, ඔබ දකින්නේ, තව කෙනෙක් දකින්නේ කියන එක බලපාන හැටි අපි මේ කතා කරන්න යන්නේ. self concept සහ self agency. මේ පුද්ගලයා මම කියන කෙනා කොච්චර බලවත්, එයා කොච්චර වැදගත්, කියන්නේ තීරණ ගන්න, දේවල් වෙනස් කරන හැම කෙනෙක්ද නැත්නම් එයා මේ ලෝකයේ සබහා ධර්මයට අනිත් මිනිස්සුන්ට සමාජයට මුහු වෙච්ච, දිය වෙච්ච, එකතු වෙච්ච ප්‍රපංචයක් පමණයිද කියන මේ කොන් දෙක අතර අපි ඉන්නේ කොතනද කියන එක බලපානවා. දැන් බටහිර සංස්කෘතිය, බටහිර ලෝකයේ සහ බටහිර ඌරුවට හැදුණු අය බටහිර ලෝකෙම ජීවත් වෙනවා වෙන්නට ඕනේ නැහැ. ඒ සංස්කෘතිය තුළ, ඒ පසුබිම තුළ තියෙන ලක්ෂණය තමයි මේ self concept එහෙම නැත්නම් self agency කියන එක වඩා ප්‍රබලයි. තනි පුද්ගලයා හරි වටිනවා. හරි වැදගත්. මානව අයිතිවාසිකම්. මානව අයිතිවාසිකම් කියන්නේ තනි පුද්ගලයෙකුට තියෙන අයිතිවාසිකම්. තනි පුද්ගලයා කියන කෙනා හරිම වැදගත්. ඒ වගේම යාට වගකීම් ගොඩක් තියෙනවා. එයා ගන්න තීරණ වල යාගේ ජීවිතේ දේවල් සිද්ධ වෙනවා. එයා ගන්න තීරණයකට දඬුවම් දෙන්න උනහම එයා පිළිගන්න සිද්ධ වෙනවා. මම ගත්ත තීරණයට තමයි මම මේ දඬුවම නැත්තම් මේ අසුබ අවුට්කම් එක, නෙගටිව් අවුට්කම් මට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ වගේ වගකීම්, අයිතීන් රාශියක් එකට එකතු වෙච්ච, කැටි වෙච්ච ඒකේ ඒ සංකල්පය ප්‍රබල බටහිර ලෝකේ නැත්නම් බටහිර ඌරුවට හැදිච්ච අයගේ ඒකත් එක තමයි අපි එන්නේ ගොඩක් ඔය ඉන්ෂුරන්ස්, මේ තනි පුද්ගලයාගේ වැදගත්කම, වටිනාකම, ඒ වගේ කතන්දර තව ගොඩක් තියෙනවා. අනිත් කොනේ දැන් මම කියන මේ කොන් දෙකේ පමණක් නෙමෙයි ඉන්නේ කියලා අපි මේ අතරමැද දෝලණය යනවා, අතරමැද ඉන්න අය ඕන තරම් ඉන්නවා. නමුත් සංසන්දනය සඳහා අනිත් කොන කියන්නේ මේ තනි පුද්ගලයා කියන මමත්වය කියන එක තියෙනවා. මම කියන්නේ කවුද කියන එක ගැන අවබෝධය තියෙනවා. නමුත් මම කියන කෙනා තව ගොඩාක් දේවල්වලට බැඳිච්ච කෙනෙක්. මගේ පවුලේ අය, මම ඉන්න ගම, මගේ රට, මගේ විශ්වාසයන්, අනිත් අය කියන කරන දේවල් අතර හැම තීරණෙම ගන්නේ මම තනියෙන් නෙමෙයි. අනිත් අයන් අහලා, මගේ ජීවිතේ වැරද්දක් වුණොත් මම විතරක් නෙමෙයි අනිත් අයත් ටිකක් වග කියන්න ඕනේ වගේ. අර වගකීම් එහෙම ටිකක් ඩිසෝල්ව් වෙනවා, අඩු වෙනවා. තීරණ ගැනීමේදී අර මේ කොනේ ඉන්න කෙනා තරම් ප්‍රබලව මගේ තීරණ මේකයි කියන එකට එන ගතිය අඩුයි. ඒ මමත්වය එහෙම නැත්නම් self concept, මමත්වය කියන එකම නෙමෙයි, self concept කියන එක, self agency අපි පුද්ගලයාට දෙන වැදගත්කම සෑහෙන්න අඩුයි මේ කොනේ. මේ කොන් දෙක අනුව මේ එක තැන අපි ඉන්න පුළුවන්, මේ අතරමැද ඉන්න පුළුවන්. මේ අනුව මේ දිවිහානි සිතුවිල්ල අභිප්‍රායක් නැත්තං ඉන්ටෙන්ට් එකක් බවට හැරෙන විදිහ වෙනස්. මේ කොනේ ඉන්න කෙනාට දිවිහානි සිතුවිල්ල ඉතා වැදගත්වයාට එක මගේ සිතුවිල්ලක්, මට මෙන්න මේ සිතුවිල්ලක් ආවා. ඊළඟට මන්ද මේ කරන්නවද නැද්ද, කරන්න ඕනි ඕනෑ කියලා හිතෙනවා. ඊට පස්සේ තීරණයක් ගන්නවා, කරන්න නැහැ කියලා හිතෙනවා, කරනවා කියලා හිතෙනවා. අහවල් හේතු හින්දා කරන්න නැහැ කියලා හිතෙනවා, මේ හේතු හින්දා කරනවා කියලා හිතෙනවා. ටික කාලයක් ගියාම හේතු වෙනස්ලා හිතෙනවා නෑ මම මේ දාසරේ මගේ ජීවිතය ඉවර කරනවා තමයි. ඔන්න වගේ self concept එක ප්‍රබල, මම කියන පුද්ගලයා ප්‍රබල කෙනාට මේ දිවිහානි සිතුවිලි වල වැදගත්කම වැඩි. ඒක ඉන්ටෙන්ට් එකක් බවට හැරීමේ විදිහ ටිකක් වෙනස්. මේක හරි එකපාරට තේරුම් ගන්න අමාරුයි. මේ වගේ ලියවිලා තියෙන විද්‍යාත්මක සාහිත්‍යයත් ටිකක් අඩුයි. ඊටදී වෙනස් විදිහට තමයි මේ කොනේ ඉන්නේ කියලා. මේ කොනේ ඉන්නේ කෙනාට ඒ සිතුවිල්ල එනවා යනවා, අභිප්‍රායත් එනවා යනවා, ඉන්ටෙන්ට් එක එනවා යනවා. ඒ ආපු මොහොතක හැම දෙයක්ම ගාන්ට සෙට්රුත් බොහොම ලේසියෙන් කරන්නත් පුළුවන්. මොකද මහා ලොකු වැදගත් තීරණයක්, ඒ කියන්නේ self agency එක, self concept ප්‍රබල නැති හින්දා මේ තීරණ මහා බරපතල නැහැ. මෙතන තීරණ මහා බරපතලයි. මම පශ්චාත් උපාදියක් කරනවද නැද්ද? මම අහවල් කෙනා බඳිනවද නැද්ද? මම දැන් ඩිවෝස් වෙනවද නැද්ද? මම මගේ ජීවිතය ඉවර කරනවද නැද්ද? ඒක හරි වැදගත්. ඒ තීරණ වැදගත් නැහැ කියන නෙමෙයි. අර පුද්ගල ස්වභාවය ප්‍රබල වෙනකොට ඒ තීරණ ගැනීමේ වගකීම, මේ තීරණවල බරපතලකම මහා විශාලයි මේ කොනේ. ඒ අඩුයි මේ කොනේ. ඒතර
කිසි ප්‍රපරේෂණයක් නැතුව බොහොම සුළු දෙයක් නිසා සිවිධ විහානිය සිද්ධ වෙන්න පුළුවන් මේ කොනේ ඉන්න කෙනාට. මේ කොනේ ඉන්න කෙනා එහෙම ඉම්පල්සිව් වෙන්න පුළුවන්. නමුත් එයාට ඒක පුද්ගලක තීරණත් එක්ක බැඳිච්ච පුද්ගල ස්වභාවයත් එක්ක බැඳිච්ච ප්‍රබල තීරණයක්. ඒයින් පස්සේ කවුද දුක් විඳින්නේ, කවුද පව් කියන්නේ, කවුද මං හින්දා තමයි මෙයාට මේක උනේ කියලා හිතන්නේ. ඒ කොහොම හරිම අදාළයි. මරණයෙන් පස්සේ මොකද්ද මේ සීදී විහාන කරගන්න කෙනා ගන්න හදන්නේ කියන එක ගැන අපි තව දවසක් කතා කරමු. නමුත් ඒ කතන්දර ටිකක් වෙනස් මේ කොනේ. මෙන්න මේ තේරුම අරගෙන මේ තේරුම ඇතිව තමයි මේ සන්දර්භය තුල තමයි අපි මේ වෙලාවේ මොකද කරන්න ඕන කියලා කල්පනා කරන්න ඕනේ. සීදී විහානයේ සිටවිල්ල අභිප්‍රායක් දක්වා යන මොහොතේ මොකද කරන්න ඕන. ඒක සඳහා මෙන්න මේ සන්දර්භය අපි තේරුම් ගන්න.